සුබ දවසක් ඔයාලා හැමදේටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා IQ help වෙතින් ගෙනෙන අපේ අලුත්ම වීඩියෝ එකට. එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව අපේ පළවෙනි ප්‍රශ්නෙට යමු. ඉතින් අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නේ විදිහට අපි ගත්තේ කලින් වීඩියෝ එකේ අපි ඔයාලට පිළිතුරු හොයන්න ඉතුරු කරපු ප්‍රශ්න. එදා අපි අහුවේ ඔලිම්පික් දජයේ වලලු කීයක් තියෙනවද කියලා. ඒකේ පිළිතුර තමයි C5. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔලිම්පික් දජයේ පින්තූරයක්. හරි. එහෙනම් අපි අපේ දෙවෙනි ප්‍රශ්නට යමු. දෙවෙනි ප්‍රශ්නේ තමයි අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහ ලෝකය කුමක්ද? A සිකුරු, B අඟහරු, C බුධ, D ප්ලූටෝ. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C බුධ. හරි. අද දවසේ අපේ තුන්වෙනි ප්‍රශ්නයට යමු. තුන්වෙනි ප්‍රශ්නේ තමයි පෘථිවියේ මහත් දීප කීයක් තිබේද? A 5යි, B 6යි, C 7යි, D 8යි. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C 7යි. හරි. එහෙනම් අද දවසේ හතරවෙනි ප්‍රශ්නයට යමු. ශ්‍රී ලංකාවේ ජාතික කොටේ කොළ පැහැයෙන් නියෝජනය වන්නේ කුමන ජාතියද? A බෞද්ධයන්, C මුස්ලිම්වරු, C ක්‍රිස්තියානීන්, D දෙමළ ජාතිය. හරි. දැන් උත්තර දෙන්න. හරි. පිළිතුර තමයි B මුස්ලිම්වරු. හරි. එහෙනම් අද දවසේ අපේ අවසාන ප්‍රශ්නයට යමු. අවසාන ප්‍රශ්නේ තමයි සඳ මත ඇවිත් ගිය පළමු මිනිසා කවුද? යූරි ගගාරින්, නීල්ස් ආම්ස්ට්‍රෝං, බස් ඕල්ඩ්රින්, මයිකල් කොලින්ස්. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B නීල් ආම්ස්ට්‍රෝං. හරි. ඉතින් අපි වෙනදා වගේම අදත් අපි ඔයාලට ප්‍රශ්නයක් ගෙනාවා වීඩියෝ එක අවසානයේ. ඉතින් අද මේ ප්‍රශ්නේ තමයි ඇමරිකා එක්සත් ජනපද දජයේ තරු කීයක් තිබේද? A 40යි, B 45යි, C 50යි, D 55යි. හරි. ඔයාලා හිතන්නේ මොකක්ද උත්තරේ කියලා? උත්තරේ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මතක් කරලා ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණය කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන්න. අදට සමුගන්න. සුබ දවසක්.